හැමදාම ප්‍රශ්න වලින් පිරුණු පප්පන්ගේ ගමට ඔන්න තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒකත් මේ කොහේවත් යන කුක්කෙක් නිසා. සුබ උදෑසනක් බබියා. එයාට මතකද මේ ලස්සන ළමයාව? මෙයාගේ නම කිංකිණි. අපේ මාම කෙනෙක්ගේ දුවෙක්. ටික දවසකට බලාගන්න කියලා මට දීලා ගියා. කොහමද? කිංකිණි? අනේ ඔව්. මං ගිය සැරේ දැක්කටත් වඩා ඔයා මේ පාර ගොඩක් ලොකු වෙලානේ. මාත් මේ ඔයාට කියන්න ගියේ ඒකම තමයි යන්නේ. ඔයා නම් ටිකක් අමුතුයි වගේ. මං කොහොමද ටිකක් අමුතුයි තමයි. මොකද ප්‍රශ්නයක් තියෙනවද? අනේ කොහොමද ඔය කතා කරන්නේ? ඔයාගේ ඉස්සරහ ඔය ඉන්නේ අපේ ගමේ වීරයෙක්. වීරයෙක් කියලා කියන්නේ කවුද කියලා කියන්න පුළුවන්ද? ඕනම වෙලාවක රෝමන් සුනක හමුදාව නිසා ප්‍රශ්නයක් ආවම අපි තුන්දෙනා එකතු වෙලා හැමෝම කරදර වලින් බේර ගන්න. අපි හැමෝම පප්ප ගමේ වීරයෝ. මට රෝමන් කාර්යෝ පේන්න බෑ. මමත් කොහොම හරි කරලා වීරයෙක් වෙන්න ඕනේ. තව ටිකක් ලොකු වුණාම ඒක කරන්න. ඔයා චූටි. ඒ වෙනුවට අපි ඔයාව ගෝල් දේශේ රවුමක් එක්කගෙන යන්න. හරි. අතන තියෙනවා පීනන්න පුළුවන් තැන. ඔයාට ඕන වෙලාවක එතනට ඇවිල්ලා අර මොකද අර තියෙන්නේ? මේක තමයි රෝමානු මාලිගාව. මෙහෙ තමයි රෝමන් කාර්යෝ ඉන්නේ. රෝමන් කාර්යෝ? එයාලා ඒ කියන්නේ මේ මාලිගාවේ හැදී ළඟදිද? ඔයාලා එයාලව පන්නන්න ඕනේ. ඒක ඔයාලගේ වගකීමක් කියලා අමතක කරන්න එපා. රෝමානු සෙබළු. අපි ඉක්මනට මේ කුක්කව මෙතනින් අරගෙන යන්න ඕනේ. එන්න කිංකිණි. නෑ මේ පැත්තට. ආරංගයි මෙන්නයි කිව්වේ. රෝමන් කාර්යෝ ඔයාලට යන්න දෙන්න බෑ. සූකිරි දැන් ඔයාගේ වාරේ. ගම කනවනේ. ගිහින් එයා ඉක්මනට එක්කන් එන්න. හරි මහත්තයා. බබියා මට දැන් ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ වෙනවා. යාලන කොච්චර කිව්වත් කිසි දෙයක ගාණක් නෑනේ. අන්න විසේ කුරුට්ටෝ ටික අල්ල ගන්නවලා. ඒයි මං තාම කතා කරලා ඉවර නෑ. ඇහුන්නේද? හොරේ! හොරේ! අපි මෙතෙන්ට ආවේ සර්කස් බලන්නද නැත්නම් වැඩ කරන්නද? සූකිරි කිංකිනිකෝ ඈ පිටේනේ ඉන්නේ. හොරේ! මං එන ගමන් පිටේ බැහැලවත් එයා. අනිවාර්ය ශ්‍රී ලංකාව ආදී දැන් අපි ගෙදර දැන් මට කියනවලා එයා කොහොමද මෙතෙන්ට ආවේ? ඔයලගේ බල්ලන්ගෙන් කෙනෙක්ද? මන්නම් දැකලා නෑ අපේ බල්ල ගොඩේ ඔහොම කෙනෙක් ඉන්නවා. දැන් ඔයා නිකම්ම උරතල් බල්ලේ මං ඔයා මාලිගාවෙම තියාගන්නවා. මං ඔයාට කියනවා පැණි කොටා කියලා. එන්න පැණි කොටා. මං ඔයාට තවත් වැදගත් විශේෂ කෙනෙකු මුණ ගස්සන්නම්. මොකක්? බලන්නකෝ නම මේක ඇත. මගේ කුමාරිකාවනේ මං ඔයාට අලුත් යාළුවෙක් ගෙනවා. මෙයාගේ නම තමයි පැණි කොටා. ඒ වගේම ඔහුගේ අලුත් යාළුවා උරතල් බෝලයක් වගේ නේද? අනේ දෙන්නම හරිම ලස්සනයි. ඉන්න වන්දයක් පෙන්නන්න මගේ පැටව දෙන්නට. හරිම උරතල්. හැමෝම ඔයාලව දැක්කොත් එහෙම ඉරිසියා කරයි. මං කියන එක හොඳට අහගන්නවා මෝඩ බල්ලෝ. ඔයාලා වගේ කැත බල්ලොන්ට මං කොහොමටවත් කැමති නෑ. ඒ වගේම මට යාළුවෝ ඕනෙත් නෑ. මේ තියෙන්නේ මගේ රාජධානිය. තේරුණාද? මගෙන් ඈත් වෙලා ඉන්නවා. මම ගෝල් දේශේ නෙමෙයි. මම පප්පා ගමේ කෙනෙක්. රෝමන් කාර්යයට කැමති නෑ. මේක ඔයාගේ රාජධානිය කියලා නේද කිව්වේ? හොරේ! සෝරි
කියනවනේ. අනේ කඩිසම අම්මේ එයා දැන්ටමත් යාළුවොත් එක්ක එකතු වෙලා. අනේ අහිංසක අපේ පෙටිය. එයාට අර මාලිගාව ඇතුළේදී මොන වින්නහියක් වෙලාද දන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා බබියා. අපි ආව කොහොම හරි බේර ගන්නවා. මේ දැම්ම. එයා ඉතින් බලන්න මේ වින්න හයි කරගත්තේ. ඉතින් අපි යන්නේ මොකටද? මොකද කිව්වොත් අපි තමයි පප්ප ගමේ වීරයෝ. අන්න කලු